අපි පත් කරගත්ත ආණ්ඩුව අපි පත් කරේ යම්කිසි අරමුණක් වෙනුවෙන්. මේ රට හදන්න. මේ රට ගිය වැරදි මාර්ගයෙන් හරි මාර්ගයට ගන්න. අපි සියලු දෙනාටම ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන්. අපි සියලු දෙනාටම සෞභාග්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්, සාධාරණ රටක් හදාගන්න. එතකොට ඒ වැඩේ අපි පටන් ගත්ත විතර. මේ වැඩේ ආරම්භ වුණා. හැබැයි මේ රට හදන වැඩේ ආණ්ඩුවකට පමණක් කරන්න බෑ. මොකද මේ රටට අවශ්‍ය ඒ පරිවර්තනය විශාලයි. මේ ගිය වැරදි මඟ නිවැරදි කිරීමට එකින් එක මේ රට හරි මඟට ක්‍රමානුකූලව සැලසුම් සහගතව ගන්න වැඩේ අපේ පොදු වගකීමක් බවට පත් වෙලා තියෙනවා. දීර්ඝ ගමනක දැන් අපි ඉන්න ඕන තැනට ඇවිල්ලා. හැබැයි අපිට කරන්න වැඩ බොහොමයක් තියෙනවා. අපි කවදාත් විශ්වාස කරේ මෙවැනි පරිවර්තනයක් සිද්ධ වෙන්නේ සාමූහික ක්‍රියාවලියක් තුල. එතකොට මේ සාමූහික ක්‍රියාවලිය තුල ආණ්ඩුවක් ඉන්නවා, රජයේ නිලධාරීන් ඉන්නවා, පුද්ගලික ශාස්ත්‍රය තියෙනවා, ව්‍යාපාරිකයන් ඉන්නවා, ජනතාව ඉන්නවා, මේ රටේ පුරවැසියන් ඉන්නවා. ඔබ දන්නවා අපි අපේ ජනාධිපතිතුමාගේ නායකත්වය තුල ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් කියලා ජනවාරි 1 වෙනිදා අපි දියත් කරා. ඒක තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ ඒ ජන සහභාගීත්වය සහිත මේ පරිවර්තනය කරා කොහොමද අපි යන්නේ කියන එක. පිරිසිදු පරිසරයක් ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. ඒකත් වැදගත් කොටසක්. නමුත් පිරිසිදු වෙන්න ඕනේ පුරවැසියන් ඉඳන්. අධ්‍යාත්මික සමාජයකුත් අපි ගොඩනගන්න ඕනේ. හරි ප්‍රතිපත්තිගරුක වටිනාකම් තියෙන පුරවැසියන් සමාජයක් අපි ගොඩනගන්න ඕනේ. එතකොට ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුලින් ඒ ක්‍රියාවලිය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවත් ඒ ක්‍රියාවලියට එකතු වෙන්න. එතකොට ඒ නිසා ඔබට පුළුවන් ඔබේ ගමේ, ඔබේ පාසල තුල, දහම් පාසල තුල, පන්සල තුල, පල්ලිය තුල, කෝවිල තුල, ඔබ වැඩ කරන ස්ථානයට මේ හැමතැනින්ම ඔබට මේ ගමනට සහභාගී වෙන්න පුළුවන්. අපේ මේ පාර අයවැය තුල අපි විශේෂ අවධානයක් යොදවලා තියෙන්නේ සීමා සහිත තැන්වලට කොටු වුණ ඒ ආර්ථික සම්පත්, ආර්ථික අවස්ථා සියලුම පුරවැසියන්ට සහභාගී වෙන්න පුළුවන් විදිය, සියලුම පුරවැසියන්ට මුක්ති විඳින්න පුළුවන් වෙන විදිය ආර්ථික වැඩසටහනක් නිර්මාණය කරන්න අපි මේ අයවැය තුල සැලසුම් කරලා තියෙනවා. අයවැය විවාදය මේ දවස්වල පාර්ලිමේන්තුව තුල යනවා. එතකොට ඔබට ඇහෙනවා ඇති අපේ විපක්ෂය අපිට මාක්ස් ගැන උගන්වන්න උත්සාහ කරනවා, ලෙනින් ගැන උගන්වන්න උත්සාහ කරන්න හදනවා නේද? අපිට වඩා දැන් මාක්ස්වාදීන් බවට විපක්ෂයපත් වෙමින් යනවා. නමුත් අපි මුල ඉඳන්ම කිව්වේ මොකක්ද? අපි මුල ඉඳන්ම කිව්ව දෙයක් තමයි අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුල ඇති කරනවා කියන්නේ. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද? ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. කාවවත් අතාරින්නේ. ඒ ආර්ථික සහභාගීත්වය තුලින් භුක්තිය, ඒකේ ප්‍රතිලාභ සාධාරණව බෙදී යන ක්‍රමවේදයකුත් අපි හදනවා. මේ අපේ අයවැය තුල රාජ්‍ය සේවයට, රාජ්‍ය අංශයට සහභාගී වෙන විදිය, පුද්ගලික ශාස්ත්‍රයට සහභාගී වෙන විදිය, අපේ ආර්ථික සැලැස්ම තුල ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් කරන්න නියමිත සමුපාකාරවලට, ඒ වගේම පුරවැසියන් හැටියට කොහොමද මේ ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ කියන එක ගැන අපි අවධානය යොදවලා තියෙනවා. අවුරුදු ගණනාවකින් සිද්ධ නොවුණු මෙතෙක් ආණ්ඩුවකට කරගන්න බැරි වෙච්ච අතිශයින්ම අමාරු ආර්ථික අවස්ථාවක වුවද අපි රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි කරන්න මැදිහත් වුණේ. ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි. මූලික වැටුප වැඩි වෙලා නැහැ අවුරුදු ගණනාවකින්. මම දැන් 2009 පස්සේ 2009 පස්සේ වැඩි වෙලා නැහැ.
මෙච්චර ගානකින් වැඩි වෙලා නැහැ. අපි ඒක කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද මූලික වැටුප වැඩි වෙනවා කියන්නේ ඒක හරහා තමයි අර මෙහෙන් දීමනාවක් එල්ලන එක නෙවෙයි. මූලික වැටුප වැඩි වෙනවා කියන්නේ ස්ථාවරභාවය ලබා ගන්න පදනමක් හැදෙනවා. එතකොට ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රාජ්‍ය සේවය තුල මෙතෙක්කල් රාජ්‍ය සේවය තුල අපිට අවශ්‍යයි. රාජ්‍ය සේවය විධිමත් කරන්න අවශ්‍යයි. රාජ්‍ය සේවය නැවත වතාවක් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. දක්ෂ අය ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන. ජනතා සේවය කැමැති අය ආකර්ෂණය කරගන්න සේවාවක් බවට පත් කරගත යුතුයි. ඒ නිසා තමයි ගුරු වැටුපද විදුහල්පතිවරුන්ගේ වැටුපද ත්‍රිවිධ හමුදාවේ පොලිස් සේවය මේ සියල්ලම ඒ වැටුප් වැඩිවීම අපි ඉදිරිපත් කළා තියෙන අපි කිව්ව දෙයක් තිබ්බා. අපි කොහොම හරි ගුරු වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය රජයේ සේවයේ ඉහළ වැටුප් තල 10න් එකකට ගන්නවා කියන එක අපි කතා වුණා. නේද? දැන් ඒ වැටුප් වැඩිවීමක් සමග ගුරුවරු 8 වෙනි තැනත් විදුහල්පතිවරු 7 වෙනි තැනත් දැන් ඉන්නේ. ඉහළ වැටුප් තල වලින් 8යි 7යි ගුරු වෘත්තියට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ක්‍රමානුකූලව කරන්නේ මේ රටට ඒ සේවාව දිය යුතු අයගේ වෘත්තීයභාවය නගා සිටවන්න, ඒ වෘත්තීයභාවය දියුණු කරන්න අපි මැදිහත් වෙමින් ඉන්නවා. හැබැයි මේ පරිවැඩි කරා වගේ තමයි අපි එහෙනම් මේ සේවාවත් බලාපොරොත්තු වෙනවා.